ඉතින් ඔයාලට ඉතින් මට ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණා. හරි ඉතින් අද මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තින්නේ ගප්පි මාළු ගැන මේ හැමදේම කියන්න තමයි. හරි ඉතින් වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එක. අද ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ඔන්න ඔයාලා තමයි මන් ළඟ ඉන්න ගප්පි. ඔය පේනවා ඇති. ඉතින් ගප්පි ගැන කතා කරොත් ගප්පි වර්ග ගොඩක් ඉන්නවා. ඩ්‍රැගන් කේක වර්ග තියෙනවා මම නම් කියන්නේ නැහැ මෙතන. ඔය පේනවා ඇති. මේ ඉතින් ගප්පි ඉතා ඉක්මනින් බෝවන මාළු జాතියක් තමයි. ඉතා ඉක්මනින් පහසුවෙන් අපිට මේ බෝ කර ගැනීම හැකියාව තියෙනවා. ගප්පි ගැන කතා කරොත් ඔය වෙලවල් වල ඇලවල් වලත් ඉන්නවා ගප්පි කියලා. ඒ උන්ට කියන්නේ වෙල් ගප්පි කියලා. වෙල් ගප්පි ඉන්නවා. උන්ගේ පෙඳි එච්චර මේ කියන්නේ එච්චර හොඳ ගප්පි වගේ ලස්සන ඔය පේනවා ඇති. ඒ වගේ එච්චර දිගට මේ ලොකුවට නෑ. සාමාන්‍ය ගානට තමයි තියෙන්නේ. මේ අඳුරගන්න පුළුවන් උන්ව ලේසියෙන්. මේ ඉතින් මේ උන්ට පේනවා ඇති මගෙත් ඔය පැටව දාලා තියෙන්නේ මාළුව. හරි ඉතින් ගප්පි ගැන පොඩි විස්තරයක් මම ඕගොල්ලන්ට කිව්වා. උන් සාමාන්‍යයෙන් මාළු කෑම තමයි උන් කන්නේ. වෙන ඉතින් කෑම කන්නේ නැහැ. හරි ඉතින් මේ තව මගේ මාළුගේ වෙනස් කම් ටිකක් පෙන්නුවා. තව වෙනස්කම් ටිකක් තියෙනවා පෙන්නන්නට. හරි අපි බලමු. ඔයාලට පේනවා ඇති මෙන්න මේක. මෙන්න මේ පැලේ මේ මට ළඟදී යාළුවෙක් දුන්නේ. මේ වුණ පඳුර වගේ ඉන්නේ මේ තියෙන එකේ මලක් කියන්නේ නිකන් දැල් දැල් එන්නේ උනට පේන හැටි. මේ පැලේ නම දන්නවනම් පහලින් කමෙන්ට් කරන්න. මේක ඉන්න මාළු ගණන් කරා කරන මේකේ තමයි මගේ ෂෝට් ටේල් දෙන්න ඉන්නේ. හොයන්ට නම් බෑ ඔය ගස් නිසා අපි ඉන්නේ. මේකේ තව මම සීඩ් බජෝඩුවක් ගෙනාවා. මම පෙනුන පොඩියට ඉන්නවා. අපේ නිල් ප්ලේට් දෙන්න ඉන්නවා. හරි තව එකක් කියන්න තියෙනවා. හරි අපි දැන් ඒක මොකක්ද කියලා බලමු. හරි මෙතෙන්ට අවුව වැටලා තියෙන්නේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ පොන්ඩ් එක. මේ පොන්ඩ් එක මගේ වතුර ලීක් වුණා. ඊට පස්සේ මං ආයෙ සිමෙන්ති ගාලා මේ වතුර දාලා මෙන්න මේ පැලයකුත් දැම්මා. මෙන්න ඔයාලට පේනවද දන්නේ නැහැ. අවුව වැටලා තියෙන එකකින් ඉන්න මාළු ගණන් කතා කරොත් ඔය වෙලේ නෝමල් මාළුවෙක් තමයි ඉන්නේ. බලන්න පේනවා ඇති. ඔය ඉන්නේ. යනවා හරිද? දැනට මේකේ මාළු වෙච්චරයි ඉන්නේ. තව මාළු දැම්මොත් ඔයාලට මම වීඩියෝ එකක් කරන්නම්. හරි ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක all කරන්න මතක් කරන්න එපා. එහෙනම් තවත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන්න. ඉතින් අදට ගිහින් එන්නම් ඔයාලට සුබ දවසක්.